ආයුෂ බොහෝ වෙන්න කියලා ලංකාවේ ඉන්න වෘෂභ ලග්නය ඔබටත් විදේශ රටවල් වල ඉන්න වෘෂභ ලග්නය ඔබටත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජූලි මාසය හොඳ සුබ මාසයක් වෙන්න කියලා. ඉතින් ලග්න කොටුවේ වෘෂභ රාශියේ සිකුරු මාලවී පංචමහා පුරුෂ රාජයෝගය හදනවා මේ ජූනි මාසේ 29 වෙනිදා ඉඳලා ජූලි මාසේ 26 දක්වා අතර කාලවකවානුව අනුව සංසාරේ පෙර පිනක් ඔබට බලපාන්න පටන් ගන්නවා වෘෂභ ලග්නේනි. සිකුරු මහ දසාවක් සිකුරු අතුරු දසාවක් සිකුරු විද්ද දසා සිකුරු සූක්ෂම යනවා නම් සිකුරු පාප පීඩිත වෙලා නැත්තම් කේන්දරේ 64 වෙනි නවාංශකාධිපතියා වෙලා නැත්තම් එහෙනම් ඔබට අනිවාර්යයෙන්ම මේ සිකුරුගේ ඒ කාලවකවානුවේදී ඔබට අනිවාර්යයෙන්ම ඉඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහන ඔබේ ඉඩම විකුණන්න ගෙදර විකුණ ගන්න ඒක තමයි ඔබට නොසිතූ මිල මුදල් මැණික් වාසනාව ඒ වගේ දේවල් ගොඩක් දුරට ඔබට ලැබෙන්න නියමිතයි මේ ජූනි 29 ඉඳලා ජූලි 26 දක්වා අතර කාලවකවානුවේදී පැහැදිලිවම ඔබට ලැබෙනවා. ඔබේ තියෙන මුල මුදලක් ඉතුරු කරගන්න පුළුවන්, ඉතුරුම් ධනය තව වැඩි කරගන්න පුළුවන්. ඒ හැම දෙයකටම අවස්ථාව උදා වෙනවා. ඒක නිසා Tamanටම කියලා ඕන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඉතින් Tamanගේ ජීවිතේ Tamanට වැදගත් කට්ටිය දැන් Tamanගේ ළඟ ඉන්න ඕනනේ. හරිද? ධනවතුන්, බලවතුන් මේ හැමෝම Taman ආශ්‍රය කරන්න ඕන. හරිද? එතකොට Tamanට මොකද වෙන්නේ? කොයි පැත්තකින් හරි ලැබීමක් එනවා. Taman එක්ස්පෝර්ට් ඇන්ඩ් ඉම්පෝර්ට් කරලා තියෙනවා නම්, Taman විදේශ රට ආයෝජන වලට අත ගහලා තියෙන කෙනෙක් නම්, ඒක තමයි විදේශ රට සබඳතා තියෙන කෙනෙක් නම්, ලංකාවේ සබඳතා තියෙන කෙනෙක් නම්, ලෝකයේ හැමතැනම සබඳතා තියෙන ව්‍යාපාරිකයෙක් නම් ඔබ ඒ වගේම තමයි ඔබම කියලා එකක් මොකක් හරි රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි ඔබේ රෙදි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සැලුන් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, මොඩලින් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ මොකක් හරි නාට්‍යයක් වෙන්න පුළුවන්, රඟපාන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලාත්මක පැත්තෙන් ඒ ඕනම දෙයක් ආරම්භ කළොත් ඔබට පැහැදිලිවම මේ ජූනි 29 ඉඳලා ඔබට ජූලි 26 දක්වා අතර කාලවකවානුව ඉතාමත්ම හොඳයි මේ සිකුරුගේ මාරුවත් එක්ක විෂ්ණු යෝගය උදා කරමින් ගමන් කරන නිසා. දෙවැන්නේ රවි ග්‍රහයයි ගුරු ග්‍රහතුමයි ගමන් කරනවා. රවි ග්‍රහය නම් ජූනි මාසේ 15 වෙනිදා ඔබේ වෘෂභ රාශියේ ඉඳලා ආවා මිථුන රාශියට. එතකොට රවි ග්‍රහය දැනට ජූලි මාසේ 16 විතර වෙනකම්ම රවි ග්‍රහතුමා ඔබේ දෙවැන්න ධනස්ථානයේ මූලික කරගෙන ගමන් කරනවා. එතනම ගුරු ග්‍රහයත් ගමන් කරනවා. ඒක ඉතින් හොඳයිනේ රවි ගුරු දෙවැන්නේ ඉන්නවා කියන එක. ඒ වගේම තමයි බුධ ග්‍රහතුමා නම් ජූනි මාසේ 22 වෙනිදා ඔබේ දැන් ගමන් කරන්න පටන් ගත්තා. ඔබේ මිථුන රාශියේ මෙච්චර කාල ස්වක්ෂේක්ෂ බලයෙන් යුතුව හිටියේ. එතකොට බුධ ග්‍රහතුමා දැන් ඔබේ 3 වෙන්න වෙච්ච කටක රාශියට ආව 22 වෙනිදා ජූනි මාසේ. එතකොට ඇවිල්ලා ටිකක් අර සතුරු ස්වභාවයකින් තමයි තැම්පත් වෙලා තියෙන්නේ. ටිකක් අර වචන කතා කරනකොට ඒ තැන්වලදී ටිකක් අර තමන් වචන කතා කරන නිසා ඒක අනිත් කට්ටියන්ට නිකන් අර අමුතු විදියට දැනෙන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඒක නිසා ඒක තමන් වචන පාලනය කරගන්න එකක් එතන තියෙන්නේ. තමන් ඒක තමන් විසින්ම කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මොකද තමන්ට ඔලුව බුද්ධිය තියෙන නිසා ඒක තමන්ට අඩු කරගන්න පුළුවන්. මොකද අවශ්‍ය තැනදී අවශ්‍ය වචන විතරක් කතා කරාම ඇති. අනවශ්‍ය දේවල් කතා කරන්න ගියොත් එතකොට ඒකෙන් වෙන්නේ තමන් හැල්ලුවටපත් වෙන එක විතරයි. ඒක නිසා තමන් අවශ්‍ය තැනදී අවශ්‍ය විදිහට කතා කරලා ඒ තමන්ගේ වැඩේ කරගන්න ගියාට පස්සේ ඒක ඇති. මේ බුධ මාරුව ගමන් කරනවා කොහොමටත් අගෝස්තු මාසේ 30 විතර වෙනකන්. නමුත් ජූලි මාසේ 18 ඉඳලා අගෝස්තු මාසේ ගොඩක් දුරට මේක 11 වෙනිදා විතර වෙනකන් අගෝස්තු 11 විතර වෙනකම්ම වක්‍ර ස්වභාවයෙන් තමයි ජූලි 18 ඉඳලා ගමන් කරන්නේ. එතකොට තවත් එක බලවත් වෙනවා. එතකොට ඒක හොඳයි. කොහොමටත් අගෝස්තු 30 විතර වෙනකම් මේ බුධ ග්‍රහයාගේ මාරු වීම ගමන් කරනවා. එතනින් පස්සේ ජූලි මාසේ 18 ඉඳලා නැවත වක්‍ර වෙලා තමයි බුධ ග්‍රහතුමා ගමන් කරන්නේ. ඒ වගේම තමයි 4 වෙනි සිංහ රාශියේ ස්වක්ෂේක්ෂ බලයෙන් යුතුව කේතු ග්‍රහතුමා තැන්පත් වෙනවා. ඒ වගේම තමයි සඳු ග්‍රහතුමා නම් ඉතින් කොහොමද දවස් දෙකමාරෙන් දෙකමාරට රාශියෙන් රාශිය මාරු කරගන්නවා. ඒ වගේම තමයි කුජ ග්‍රහතුමාත් 4 වෙනි තුල තැන්පත් වෙලා තියෙනකොට එතකොට තමන්ගේ ඉඩම කඩම විකුණ ගන්න ඒ වගේ දේවල් වලට අවස්ථාව වෙනවා. හැබැයි තමන්ගේ ගෙදරට පොඩි ආරක්ෂාවකුත් දාගන්න වෙනවා නම් තවත් හොඳයි වෘෂභ ලග්නේනි. ඒ වගේ ගෙදරට වාහනේට ওই බාරයක් එහෙම පොඩ්ඩක් බැඳ ගන්න එක. හරි දැන් ඔය අලුතෙන් වාහනයක් ගන්නවා නම් ඒකට හොඳ බාරයක් බැඳ ගන්න කතරගමදී වෙන්න පුළුවන්. ඔය කුජගේ අපල තියෙන තැන් තියෙනවා නම් ඔබගේ ඒ 22 වෙනි දර්කානාධිපතිය සහ 64 වෙනි නවාංශකාධිපතිය කවුද කියලා දැනගෙන හරිද ඒ වාහනේට ආරක්ෂාවක් දාගන්න එක. ඒ වගේම තමයි ගෙදරට ආරක්ෂාවක් දාගන්න එක. ඒ වගේම තමයි ඔබේ ඉඩමට ආරක්ෂාවක් දාගන්න එක. දැන් හිතන්නකෝ ඉඩම විකුණන්න තියෙනවා. ඒකට තවත් කොහෙන් හරි ආරක්ෂාවක් දානවා. එහෙම නැත්නම් පුද පූජාවක් ගිහිල්ලා කරනවා. ලංකාවේ නම් ඉතින් හැමතැනම පුද පූජා කරන්න දැන් තියෙනවනේ. හරිද ඒ තැන් වලට ගිහිල්ලා ඔබට පුද පූජාවක් කරන්න පුළුවන් මගේ ඉඩම විකිනෙන්න කියලා. ඒ වගේ තමයි
තමයි මගේ ගෙදර විකිනෙන්න කියලා, මගේ වාහන ටික විකිනෙන්න කියලා, වාහනේ විකුණන්න කියලා, මගේ ණයතුරුස් වලින් නිදහස් වෙන්න කියලා, මගේ අසනීප තත්ත්වයක් තියෙනවා නම් ඒකෙන් දුර වෙන්න කියලා, මට සල්ලි මිල මුදලක් කාගෙන් හරි ලැබෙන්න තියෙනවා නම් ඒකට ඔබට යම්කිසි අදුෂ්‍යමාන පැත්තකින් මේ පාර ටිකක් ගිහිල්ලා ඒ වැඩ කටයුතු ටික කරගන්න ඕන නම් ටිකක් මේ පාර ගොඩක් හොඳයි වෘෂභ ලග්නේනේ. ඒකෙන් කියන්නේ මේ හැමතිස්සෙම දේවාල ගාන ඉන්න කියන එක නෙවෙයි මේ ඔබට. නමුත් අර විද්‍යාත්මක පදනමක් ඇතුව අපිට යමක් කරන්න පුළුවන් නම් අපේ ජීවිතේ අන්න ඒකම ඔබට මේ පාරාවලල්ලක් වෙලා ඒ ඔබේ අර යම්කිසි අකුසල ශක්තියක් හරි තියෙනවා නම් ඔබට ඒක කරගන්න පුළුවන්. ඒක කෙසේ වෙතත් ජූනි මාසේ 29 වෙනිදාගෙන් පස්සේ කොහොමදත් ඔබට සිකුරු පෙරපිනක් බලපාන නිසා සංසාරේ කරගත්ත අධික පිනක්නේ. හරිද? සංසාරේ ඔබ කරගත්ත අපි එක ආත්මවල කරගත්ත පින් තියෙනවනේ. ඒ පිනක් තමයි මේ ජූනි 29 ඉඳලා ජූලි මාසේ 26 විතර වෙනකම්ම ගමන් කරන්නේ. ඒක නිසා ඔබට ඒක ඉතාමත්ම යහපත්. හරිද? ඒක නිසා ඔබට ඒක ඔබට ලැබෙන්න පුළුවන් ගොඩක් දුරට ඔබේ වාහනේ ඉඩම් කඩම් විකිනෙන්න ඒ වගේ දේවල් වලට. එතකොට අවස්ථාව උදා වෙයි වෘෂභ ලග්නේනි. හැබැයි ඔබ මේ පාර තරහ ගන්න එපා කොයි යම් වෙලාවකවත්. මොකද කුජ හතරේ ගමන් කරන්නේ. එතකොට කුජ හතරේ ගමන් කරනකොට කේතුත් එක ටිකක් හිතත් গুপ্তයි කියලා කියන වෙලාවකට. නමුත් ඔබේ මහත්යත් එක්ක නෝනත් එක්ක නම් එකට එක කියෝ ගන්න ඒ විදිහට කටයුතු කරන්න හදන්න එපා. බිස්නස් පාර්ට්නර්ස්ලාත් එක්කත් එහෙමයි, යාළුවොත් එක්කත් එහෙමයි. හරිද? කාත් එක්කවත් තරහ වෙන්න හදන්න එපා. විශේෂයෙන්ම අම්මලා, ඒ වගේම තමයි තාත්තලා, ඒ වගේ කට්ටියත් එක්ක මට ලෝන් එක දුන්නේ, මට ඉඩම දුන්නේ, ගෙදර දුන්නේ, මට සල්ලි දුන්නේ. හරිද? අන්න ඒ ඉස්සර මම ඔයාලට කොච්චර උදව් කරාද? දැන් ඔයාලගෙන් කිසිම උදව්වක් නැහැ. හරිද? අන්න ඒ විදිහට තමන්ගේ වැඩිහිටි කවුරු හරි ඉන්නවා නම් ගෙදර ඒගොල්ලොත් එක්ක රණ්ඩු වෙන්න, විරසක වෙන්න, ඒ විදිහට කටයුතු කරන්න හදන්න එපා. මොකද ජූලි මාසයේ පුරාම ඔබ බලන්නේ ටිකක් තරහ අරගෙන කාත් එක්ක හරි ඔබේ වැඩේ කෙරුන්නේ නැත්නම් ඔබ තරහ වෙන්න. උසාවියකට ගියත්, පොලිසියකට ගියත් තරහ වෙන්න එපා. මේ පාර කාත් එක්කවත් හොස්පිටල් එකකට ගියත්, ඔබේ වැඩේ කරලා දුන්නේ නැති වුණත්, බැංකු කටයුත්තකට ගියත් ඒ තැන්වලදී ගොඩක් නිහතමානීව මේ ප්‍රශ්න ටික විසඳ ගන්න. බැංකු වලින් වැඩේ වෙන්නේ නැත්නම් ඒක ඔබ තීරණයක් ගන්න පසුව. නමුත් ඒ වෙලාවේ කෑ ගහලා බැනලා පොලිසිය වලට ගිහිල්ලා, ඒ වෙලාවේ කෑ ගහලා බැනලා, මීඩියා වලට ගිහිල්ලා, ඒ වෙලාවේ බැනලා කෑ ගහලා, ටීවී වල ගිහිල්ලා කෑ ගහලා, අරගල වලට සම්බන්ධ වෙලා ඒ විදිහට කටයුතු කරන්න හදන්න එපා. ගෘහ සේවිකාවක් වුණත් ඔබ වැඩ කටයුතු කරනකොට යුදමේ අවස්ථා තියෙන රටවල පවා ඔබ ගොඩක් නොසන්සුන්භාවයකින් වැඩ කටයුතු කරන්න එපා. කෑ ගහනවා, මැඩම්ට කෑ ගහනවා, සර්ට කෑ ගහනවා, මට ඉන්න බෑ, මට මේ ගෙදර යන්න ඕන, මාව යවපල්ලා. ඉතින් අර කරුමෙට අත තියන්න හදන්න එපා. ඒක නිසා පුළුවන් තරම් ඉවසීමෙන් හරිද ඔබ වැඩ කටයුතු කරන්න ඕනේ ඒගොල්ලෝ කියන විදිහට. මොකද හේතුව තමයි අපේ ජීවිතය අපි ආරක්ෂා කරගෙන මේ පාර වැඩ කටයුතු කරන්න ඕන. මොකද කුජ සහ කේතු කියන, කුජ කියන්නේ ලේ ධාතුවට අයිති ග්‍රහයෙක්. එතකොට කේතු කියන්නේ එයා ටිකක් গুপ্ত ග්‍රහයෙක්. ඒක නිසා සෙනසුරුත් 11 යනට ඇවිල්ලා තියෙන නිසා ලැබීම් හොයන්න ගිහිල්ලා ඒ වගේ තමයි ඒ වගේ දේවල් වලට ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න හදා ගන්න හදන්න එපා. එතකොට රාහු ග්‍රහය මේ පාර ඔබේ දසවැන්න තුල තමයි තැන්පත් වෙලා තියෙන්නේ. එතකොට මූල ත්‍රිකෝණ ස්වක්ෂේක්ෂයි. ඒ වගේ තමයි 11 යන්නේ සෙනසුරු ගමන් කරනවා මීන රාශිගත වෙලා. එතකොට පැහැදිලිවම ඔබට හොඳට මතක තියාගන්න මේ පාර ඔබට මේ ලැබීම් ඒ වගේ දේවල් ලැබෙනවා. හැබැයි වෘෂභ ලග්න කෙනා මේ පාර දැන ගොඩාක් ඉවසන්න වෙයි. ඇත්තටම වෘෂභ ලග්න කෙනා හරිද? ඔබගේ තියෙන ඩිපොසිට් එකක් තියෙනවා ලංකාවේ වේවා, විදේශ රටවල් වල වේවා, ඒව කඩලා බිඳලා ගන්න හදන්න එපා. ගොඩක් තැන්වල ගන්න හදනවා. හැබැයි සමහර කෙනෙක් ඉතින් ඉඩම විකුණාට පස්සේ සල්ලි ටික ඔබට බැංකුවල දාගෙන මේ විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන්, වාහනයක් ගන්න පුළුවන්. හරිද? ඒ වගේ දේවල්. ඉතින් තමන්ගේ හොඳ වාහන, පරණ වාහන තියෙනවා නම් ඒව විකුණලා අලුත් වාහන ගන්න පුළුවන්. ගෙදර තියෙනවා නම් ඒක විකුණලා ඉවරලා ඒ හැම දෙයක්ම ජූනි මාසේ 26ට කලින්, ජූලි මාසේ 26ට කලින් ඔබට කරගන්න පුළුවන්. ඉතින් අවස්ථාව තියෙනවා වෘෂභ ලග්නයේ ඔබට. ඒක නිසා ඔබ ඉතින් අත ගන්න ජූනි මාසේ 29 පස්සේ ආය වහලා තියෙන පතල ඕනනම් අරගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි එක්ස්පෝර්ට් ඇන්ඩ් ඉම්පෝර්ට් බිස්නස් එක වහලා තියෙනවා නම් ඒක නැවත ඕපන් කරගන්න පුළුවන්. ටුවරිසම් සම්බන්ධව වැඩ කටයුතු කරලා ඒක ඔබ ගොඩක් දුරට මේ දැන් මේ වෙනකොට නවත්තලා තියෙනවා නම් ඒ වැඩ ටික පටන් ගන්න පුළුවන්. ඇලහැර බක මූණ ඒ පැතිවල ඔබ මොනවා හරි දේවල් වල පතල් සම්බන්ධව දේවල් වල ඒ දේවල් නැවත ඒ ටික පටන් ගන්න පුළුවන්. රත්නපුර ආදී ප්‍රදේශවල ඒ වගේ තමයි ගොවිතැන්පත් කටයුතු ඒ දේවල් ටික තියෙනවා නම් ඔබට නැවත වතාවක් ඔබට ආරම්භ කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා මේ ජූනි මාසේ 29න් පස්සේ. ඒ වගේම තමයි ආදර සබඳතාවලදී ප්‍රොපෝසල් එකක් වගේ දේවල් කතා කරන්න හිතාගෙන ඉන්නවා නම්, ගෑනු ළමෙක් එක්ක පිරිමි ළමෙක් එක්ක යෝජනාවක් හරි ගේන්න ඉන්නවා නම් මේ ජූනි මාසේ 29 වෙනකන් ඒකට තාම කතා කරන්න එපා. ගෑනු ළමයිට පිරිමි ළමයිට මම මේ කියන්නේ වෘෂභ ලග්න කෙනෙක් එක්ක ආදරය කරන්න හිතන් ඉන්නවා නම් ඉතින් පොඩ්ඩක් ජූනි මාසේ 29 පස්සේ අහන්න. එයාගෙන් අම්මලාගෙන් තාත්තලාගෙන්. මොකද හේතුව තමයි මේ සිකුරු ලග්න කොටුවට එනකොට ටිකක් මාලවී පංචමහා පුරුෂ රාජ්‍යෝගයක් හදන නිසා, දීර්ඝායුෂත් ඇති කරන නිසා. එතකොට ඔබ පොඩ්ඩක් අර ජූනි මාසේ
29න් පස්සේ ආදරය කරන්න ඇහුවට කමක් නැහැ. එතකන් අහන්න එපා. යෝජනාවක්වත් ගේන්න එපා. ඔබ වුණත් වෙන කාගෙන් හරි අහන්න හිතන් ඉන්නවනම් හරිද? එතකොට දැන් හිතන්නකො ඔබට හොඳ කෙනෙක් යෝජනාවක් ගෙනාවා කියලා ජුනි මාස 29න් පස්සේ තමයි ඔයා උත්තරයක් දෙන්න ඕනේ ඒකට. අපි අනිවාර්යෙන් එතකොට උත්තරේ දෙන්න. එතකොට ඔබට අනිවාර්යෙන් මේ දේවල් කරලා හැබැයි දැන් උත්තරේ දෙන්න ගියොත් ඊට පස්සේ ඔබට ඒ තියෙන එකත් හොඳ එකක් නැති වෙනවා. ඒක නිසා කවුරු හරි ආදරය කරන්න ෆෝන් එකෙන් මැසේජ් වලින් ඒ කොහෙන් හරි වෘෂභ ලග්න කෙනෙකුට ආරාධනාවක් ගේනවා නම් ඔබ ජූනි මාස 29 වෙනකන් ඉන්න. 29න් පස්සේ ඔබ එයාට ආදරය කියන දෙයක් හරි යෝජනාව අනුමත කරන දෙයක් හරි මේ මොනවා හරි දෙයක් ඔයාලට කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අලුතෙන් ජොබ් එකකට යන්න ඉන්ටර්විව් වලට ඒ වගේ දේවල් වලට රැකී රක්ෂාවල ප්‍රොමෝෂන් ඒ වගේ දේවලුත් ඔබට හම්බෙන්න පුළුවන් අවස්ථාව මේ පාර ජූනි මාස 29න් පස්සේ කොහොමටත් ඔබට උදා වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුත්ත තව තැනකට අරගෙන යන්න. ඒ වගේ දේවල් වලට ඕනනම් ඔබට අවස්ථාව උදා වෙනවා. ඒ වගේ තමයි නීතිමය ප්‍රශ්නයක් තිබ්බනම් ඒකට ඔයාලට අපීල් කරන්න. ඒ වගේ දේවල් වලට ඕනනම් අවස්ථාව උදා වෙනවා ජූනි මාස 29න් පස්සේ. ඒකට වැඩපිළිවෙල හදා ගන්න ඔබට ඒ කියන්නේ මහා දරුණු ගණයේ දේවල් වෙලා නැත්නම් ඔබට අනිවාර්යයෙන්ම අපීල් එකක් දැම්මොත් ඒ අපීල් එක ප්‍රොසෙස් වෙන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඔබගේ කවුරු හරි බන්ධනාගාරගත වෙලා තියෙනවා නම් ලංකාව වෙන්න පුළුවන් විදේශ රටක වෙන්න පුළුවන්. ඔබේ PR එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් ඒකට නැවත වතාවක් ඇප්ලයි කරන්න හිතනවා නම් මේ ජූනි 29න් පස්සේ ඔබ ඒකට ඇප්ලයි කරන්න වටපිටාව හදා ගන්න. ඒ වගේම තමයි ඔබ ගෙදර මාරු කරන්න, ස්ථාන මාරු කරන්න, වෙන ගෙදරකට යන්න, රෙන්ට් එකට යන්න, ඒ වගේ දේවල් වලට යන්න හිතන් ඉන්නවා නම් ඒත් ඔබට ජූනි 29න් පස්සේ ඒකට ඔබට හොඳයි අවස්ථාව තියෙනවා. ඒකත් ඔබ බලා හදාගෙන වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි කාට හරි ඔබ ගෙදර ඉන්න කාට හරි යන්න කියනවා නම් ගොඩක් දුරට ඒකත් 29න් පස්සේම කියන්න බලන්න. ඔබේ බෝඩිමක හරි කවුරු හරි ඉන්නවනම් එකපාරටම දැන් කියන්න යන්න එපා. එතකොට ඔබ දැන් දැනුවත් කරලා තියන්න ජූනි මාසේ 29න් පස්සේ හරි නැත්නම් ජූලි මාසේ පළවෙනිදාගෙන් පස්සේ හරි අපි මේ ගෙදර වෙන කාට හරි දෙන්න ඉන්නේ කියලා අර ෂේප් එකේ ඒගොල්ලන්ට නොදැනුවත්වම කියලා ඒ විදිහට කටයුතු කරන්න. මොකද එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ කියන්න එපා. මේ පාරේ හිමුනොත් ඒගොල්ලන්ගේ හිතරි දෙන්න පුළුවන්. නැත්නම් ඔබ කියන්නේ ජූලි පළවෙනිදාගෙන් පස්සේ මම යන්න හිතන් ඉන්නේ හරි මොකක් හරි කියලා ඔයාලට තේරෙනවනේ. ඒ විදිහට මේ පාර වැඩ කටයුතු කරන්න වෘෂභ ලග්නේනේ. ඒකින්ද ජූලි මාසේ පළවෙනිදා ඉඳලා ඔබට ජූලි මාසේ 5 වෙනිදා විතර වෙනකම්ම හොඳට සල්ලි මිල මුදල් ඒ වගේ දේවල් ගොඩක් ලැබෙන කාලවක වානුවක් හැමෝගෙම දේවල් වලට සහභාගී වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේ තමයි ගමන් බිමන් යෙදෙන්නත් පුළුවන්. ඒ වගේ රට ජාතිය වෙනුවෙන් බේර ගන්න යන්න. ඒ වගේම තමයි ගොඩක් දුරට සංචාරය යන්න. ඒ වගේ තමයි ඇවිදින්න, පින්දහම් කරගන්න. ඒ වගේ දේවලුත් ඔබට කරන්න පුළුවන් අවස්ථාව එනවා මේ පාරේ. ඒක ඉතාමත්ම යහපත් විදේශ රටවල් වලට සංචාරය ඒ වගේ දේවල් වලටත් යන්න පුළුවන් ගිහිල්ලා එන්න. ඒ වගේ දේවලුත් කරගන්න පුළුවන් අවස්ථාව මේ පාර වෘෂභ ලග්න කෙනාට පැහැදිලිවම තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒව තමයි ආගමික ගමන් බිම ඒ වගේ දේවල් පන්සල් වලට උදව් කරන්න, පල්ලි වලට උදව් කරන්න, ඒ වගේ තමයි දන්සල් දෙන්න. ඒ වගේ දේවලුත් මේ ජූලි මාසෙ ඉතින් ඇසලා පොයේනේ. හරිද? ගොඩාක් දුරට වෘෂභ ලග්න කෙනා පින්දහම් වල නිරත වෙනවා. වන්දනා ගමන් යාවි. හරිද? තමන් විසින් දහනයක් දෙන්න ඒ විදියට කටයුතු කරાવી. ඒ වගේ තමයි තමන්ට ගොඩක් දුරට ආයෝජන අවස්ථා ඒ වගේ දේවල් විදේශ රටකින් ඇවිල්ලා තමන්ට ඒ දේවල් පටන් ගන්න අවස්ථාව උදා වෙවි. සමහර දේවල් වලට අනුමැතිය හම්බෙවි. රාජ්‍යතාන්ත්‍රික දේවල් වලට පවා තමන්ගේ පක්ෂ ගොඩක් දුරට බලවත් කරගන්න පුළුවන් වේවි. ඒ වගේ තමයි තමන්ට කොයි පැත්තකින් හරි මේ පාර පැහැදිලිවම ලැබීම් ලැබෙනවා. හැබැයි තමන්ගේ ආර්ථිකය ගැන හිතන්න ඕන. මුලින්ම ඒක නිසා රට හදන්න යන්න, ජාතිය හදන්න යන්න අපිට පුළුවන් ඒක පස්සේ කරන්න. නමුත් මුලින්ම ඔබ කරන්න ඕන ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න එක, ඔබේ ණය වලින් ඔබ නිදහස් වෙන එක. ඒ වගේම තමයි ඔබේ පවුල ගොඩ ගන්න එක. ඒ වගේ තමයි ඔබ ගොඩ යන එක. ඔබ වාහනයක් අරගෙන, ඉඩමක් අරගෙන, ගෙයක් හදාගෙන ඒ ඔබේ මූලික අවශ්‍යතා ටික කරගත්තට පස්සේ ඔබට පුළුවන් රටක් ජාතියක් ආගමක් දහමක් හදන්න යන්න. එතකන් රටක් ජාතියක් ආගමක් දහමක් හදන්න යන්න හදන්න එපා. ඒක අපරාධයක් වෙනවා එහෙම වුණොත්. ඒක ඔබට කරගන්න ගියාට පස්සේ ඊට වැඩිය හොඳයි තමන්ගේ account එකේ ඉතින් කෝටියක් කෝටි 5ක් විතර තියාගෙන ගිහිල්ලා රට හදන්න. ඒක හොඳයි. හරිද? එහෙම නැතුව 7-5ක්වත් නැතුව නීතිමය ප්‍රශ්නයක් දාගෙන ඒ වගේ දේවල් කරගෙන ගිහිල්ලා රටවල් හදන්න යන්න එපා. අපරාධයක්. හරිද? ඔය දී වුණු රටවල් වල කරන්නේ ඒගොල්ලෝ මුලින්ම ධනවත් වෙනවා. ඒගොල්ලෝ ධනවත් වෙලා තමයි ඊළඟ රටවල් වලට ආධාර දෙන්නේ. හැබැයි Taman ධනවත් වෙන්නේ නැතුව ඊළඟ රටවල් වලට ආධාර දෙන්න ගියාට පස්සේ Tamanටත් ඊට පස්සේ ප්‍රශ්නයක්. ඇයි අනිත් රටවල් වලින් කියන ඔයාලට ආධාර දෙන්න පුළුවන් නම් අපි ආයෙ ණය දෙන්න ඕනේ නැහනේ. අන්න ඒ වගේ අර බුද්ධිමත් වෙන්න මේ පාර. ඔබ ගොඩාක් තැන්වල යාළුවෝ මිත්‍රයෝ ගොඩාක් අය ඔබට මේ පාර හම්බෙයි ජූනි 29න් පස්සෙත්. හරිද? හොඳ යාළුවා හම්බෙයි, නරක යාළුවා හම්බෙයි. ඔබ එතකොට ඒ යාළුවා පිළිබඳව තේරුම් අරගන්න. කාට හරි මේ පාර සල්ලි මිල මුදල් දාන්න ඔබට කියනවා නම් ජූලි මාසේ 6 වෙනිදායි ජූලි මාසේ 13 වෙනිදායි අතර රටකට සල්ලි දාන්න කියනවා නම්, නැත්නම් ඔය කරන්සි එකට, පිරමීඩයකට ඒ වගේ දේවල් වලට සල්ලි මේ පාර ඒ වගේ දේවල් වලට දාන්න කරන්න හදන්න එපා. අන්දගෙන එන්න පුළුවන් වටපිටාව තියෙනවා මිනිස්සු. රටවල් වලට ඔබ යනවා නම් වීසා ටිකට් දානවා නම් ඒවත් පුළුවන් තරම් පොඩ්ඩක් අඩු කරලා ඒ දේවල්
ටික කරගන්න මේ පාර වැඩ කටයුතු කරන්න ඇඳුමක් පැළඳුමක් ඒ දේවල් ටික ගන්නවා නම් ඒ හැම දෙයක්ම ඔබ ගද්දි ටිකක් ඒක අඩු කරලා ටිකක් කේවල් කරලා ටිකක් ගන්න බලන්න. මොකද හේතුව තමයි හැම එකම ඔබ දැක්කේ ගමන් ගන්න හදන්න එපා. ෆෝන් එකක් වෙන්න පුළුවන් නැත්නම් අනිත් දේවල් ඒව හොයලා බලන්න වාහන උනත් ගන්නකොට ඒ වගේ එන්ජින් ඒ වගේ දේවල් කොහොමද කියලා ස්කෑන් කරලා ඒ දේවල් බලලා හදලා මේ පාර වෘෂභ ලග්න කෙනා ගන්න. මොකද ලැබීමක් තියෙන නිසා ඒ ලැබීම ටිකක් අර ඒ කියන්නේ මුරණ්ඩු විදිහට කරගන්න හදන්න එපා. එහෙම වුණොත් අපරාධ එහෙම වුණොත් ඔබ අපහසුතාවයටපත් වෙනවා. කුඹුරු ගොවිතැන් කරන අයටත් මේ පාර ගොඩක් දුරට හොඳයි. මේ ජූනි 29 පස්සේ ඒ ඔබේ කුඹුරු ගොවිතැන් ටික කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේ තමයි ජූලි 13 ඉඳලා ජූලි 19 වෙනකන් අතර කාලවක වනුදී අම්මලත් එක්ක රණ්ඩු වෙන්න, ගෙදර අයත් එක්ක කෑ ගහ ගන්න, තරහ වෙන්න, යාළුවෝ මිත්‍රොත් එක්ක තරහ වෙන්න, ඒ වගේ තමයි ළඟ ඉන්න කට්ටියත් එක්ක තරහ වෙන්න. අන්න ඒ වගේ දේවල් වලට යන්න හදන්න එපා. ජූනි 13යි ජූනි 19 අතර වාහනවල ගමන් කරද්දී පරිස්සම් වෙන්න. තමන්ගේ වාහනවල ඉන්ජින් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්මික දෝෂයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ බොඩි එක සම්බන්ධව යම් අසනීප කරදර බාධක ඇති වෙන්න පුළුවන්. තමන්ගේ සීනි සහ කොලෙස්ටරෝල් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවා ටිකක් වැඩි වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. පඩි පෙලකින් වැටෙන්න පුළුවන්. ඒ වගේ තමයි ලිස්සා යාම් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ගින්දර වතුර ඒ දේවල් වලින් ඔබත් ඔබගේ දරුවොත් පරිස්සම් වෙන්නට ඕන. හරිද? ඒක නිසා ජූලි 13 ඉඳලා ජූලි 19 වෙනකම් යම්කිසි අපල උපද්‍රව කරදර බාධක ටිකක් තමන්ට තමන්ගේ ගෙදරට දරුවන්ට මේ හැම කෙනාටම බලපාන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක ජූලි 9 ඉඳලා ටිකක් බලපාන්න පුළුවන් වටපිටාව තියෙනවා. ජූලි 19 විතර වෙනකම්ම ඒ කාලවක වනුදී ඔබ ගොඩාක් දුරට ඔබේ පවුලයි ඔබේ කවුරු හරි රට ඉන්නවනම් හරිද යුද්ධමය ඒ තියෙන රටවල වල ඉන්නවනේ ඒගොල්ලන්ට ජූලි 19 ඉඳලා ජූලි 19 දක්වා අතර කාලවක වනුදී ගොඩාක් දුරට ප්‍රවේශම් වෙලා කටයුතු කරන්න. ඒක තමයි ඔබත් ගොඩාක් දුරට ගමන් බිමන් යනකොට රස්සාව නැති කරගන්න හදන්න එපා. නිමාඩු දාලා ඉවරලා ආයෙත් මට නිමාඩුවක් ඕන කියා රණ්ඩු වෙන්න ඒ විදිහට කටයුතු කරන්න හදන්න එපා. ජූලි 9 වෙනිදායි ජූලි 19 වෙනිදායි අතර කාලවක වනුදී ඔබ ගොඩාක් දුරට ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබේ වචනයක් මිස් වුණොත් නැත්නම් ඔබේ වචනයක් නිසා සමහර කෙනෙක් ගොඩක් දුරට තරහ වෙන්න නැත්නම් වෙන මොන හරි ඔබට කරන්න අන්න ඒ වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන් වඩ පිටාව තියෙනවා. ඒක බලා හදාගෙන ඔබ වැඩ කටයුතු කරන්න. ජූලි 19 වෙනිදා ඉඳලා ජූලි 23 දක්වා අතර කාලවක වනුදී නැවත ඔබට මිල මුදල් ඒ වගේ දේවල් ඔබට ලැබෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හැම කෙනාටම උදව් උපදව් කරන්න අවස්ථාව තියෙනවා. රට ජාති ආගම දහම වෙනුවෙන් ඒ වගේ දේවල් වලින් උදව් උපදව් කරනවා. ඒ වගේම තමයි ජූලි 23 ඉඳලා ජූලි 31 දක්වා අතර කාලවක වනුදී ඔබ වාහන ගන්න, ඉඩම් ගන්න, ගෙවල් ගන්න, විදේශ රටවල් වල යන්න, ඒ දේවල් වලට ප්‍රොසෙස් කරගන්න, ඒ ඕනම දෙයක් කරන්න අවස්ථාව තියෙනවා. සංචාරය වගේ දේවල් වලට යන්න, වීසා ගහන්න, ටිකට් දාන්න, ඒ වගේ දේවල් වලටත් ඕනනම් ඔබට අවස්ථාව උදා වෙනවා. නැවත වතාවක් ඕන විදේශගත ගමන් යනවනම්, අලුතෙන් නැත්තම් යනවනම්, සංචාරය කරන්න යනවනම් ඒ හැම දෙයකටම ඔබට අවස්ථාව උදා වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නැත්නම් මොකක් හරි ආයෝජනයකට යනවනම් හරිද තමන්ගේ ඉඩමක් විකුණලා ගයක් විකුණලා හරිද ඒ වගේම තමන්ට නොසිතූ ධන වාසනාවක් ලැබිලා ඒ ඕනම පැත්තකින් තමන්ට ගමන යන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. ඒක නිසා කිසි දෙයකට ඔබ මේ පාර වෘෂභ ලග්නේනි ඔබට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඔබේ සල්ලි නාස්ති කරගන්න එපා මේ පාර. හරිද? කොයියම්ම වෙලාවකවත් ඒ සල්ලි නාස්ති කරගන්න නැතුව ඔබේ ගමන ඔබ යන්න වටපිටාව හදා ගන්න ඕන. හැම කෙනාටම උදව් උපදව් කරන්න, හැම කෙනාගේම දේවල් හොයලා බලලා වැඩ කටයුතු කරන්න. හරිද? තමන්ගේ හිතේ හැටියට තමන් අනිත් කට්ටියන්ට උදව් උපදව් කරන්න, පිහිට තියෙන දේවල් පුළුවන් තරම් වඳින්න කටයුතු කරන්න, පිහිට තියෙන මිනිස්සු පුළුවන් තරම් වඳින්න කටයුතු කරන්න. පිහිටක් නැති මිනිස්සු වඳින්න ගිහිල්ලා අපරාධේ පව් කරගන්න හදන්න එපා. තමන්ගේ තියෙන දේ නැති කරගන්න හදන්න එපා. තමන්ගේ ජීවිතේ කොයි පැත්තකින් හරි පිහිටක් තියෙන මිනිස්සෙක් ඉන්නවා නම් වචනකින් හරි වේවා, මිල මුදලකින් හෝ වේවා, ඒ මිනිස්සයාට වැඳුම් පිදුම් කරත් තමන්ට පාඩු නැහැ. එහෙම නැතුව තමන්ට උදව්වක් නැති තමන්ගේ දේ සූරාගෙන කන මිනිස්සු මේ පාර ජූලි මාසයේදී ආශ්‍රය කරන්න හදන්න එපා. එහෙම වුණොත් ඒකෙන් වෙන්නේ ඔබ ගොඩක් අපහසුතාවයට පත් වෙන එක. ඒක නිසා ඒක බලා හදාගෙන මේ පාර අවබෝධයෙන් ගමන යන්න වැඩ කටයුතු කරන්න. ජූලි මාසය ගත්තහට පස්සේ ඔබට ගොඩාක් හොඳ මාසයක් වෘෂභ ලග්න කෙනාට නරක මාසයක් නෙමෙයි ඔබට. ඔබ ඒක දැනගෙන මේ පාර ලස්සනට ඔබේ ගමන යන්න කටයුතු කරන්න. ඔබේ දරුවන්ටත් මේ පාර අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයකම මේ පාර ඔබ මොකද ඔබේ පස්වැන්න ආධිපතිය කියන්නේ කන්‍යා රාශිය, පහාධිපතිය තුන්වැන්නට ඇවිල්ලා තියෙනවා. එතකොට තුන්වැන්නට එනවා කියන්නේ ඔබට හොඳයි. සහෝදර සහෝදරියන්ට ඒ කට්ටියන්ට හැම කෙනාටම යෝග තමයි දරුවන්ට හැම කෙනාටම හොඳයි. හැබැයි සහෝදර සහෝදරියෝ විශේෂයෙන්ම ඔබේ සහෝදරයෝ ඉන්නවනම් ඒගොල්ලෝ වැරදි කරයි එක එක දේවල්. නමුත් ඔබ ඒගොල්ලොන්ට ප්‍රශ්න හදන්න යන්න හදන්න එපා. ඒගොල්ලෝ නීතිමය ප්‍රශ්නයක් වගේ දෙයකට පැටලෙනවා නම් ඒ වගේ දේවල් වලදී ගොඩක් දුරට ප්‍රවේශම් වෙලා කටයුතු කරන්න කියන්න ඕන. ඔබේ සහෝදර සහෝදරියෝ ඉන්නවනම් ඒ වගේම තමයි ගොඩක් දුරට ඔබේ දරුවෝ ඉන්නවනම් සමහර අවස්ථාවල ටිකක් ඒගොල්ලෝ මුරණ්ඩෝ ඉඳන් කියන දේ අහන්න නැත්නම් දරුවෝ පිළිබඳව නම් ටිකක් පොඩ්ඩක් ඉතින් සමහර දරුවෝ ඉන්නවා ඉතින් කොල්ල කුරුට්ටු වුනහම ඒගොල්ලෝ කියන දේ අහන්නේ
වෙන්නේ නැහැ තරුණ කාලේ. නමුත් ඒගොල්ලෝ මොකක් හරි ඔය ඩ්‍රග්ස් සම්බන්ධව හරි නීතිමය ප්‍රශ්නකට හරි පැටලුවොත් ඒක එච්චර හොඳ නැහැනේ. ඒක නිසා දරුවන්ට අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙලා කටයුතු කරන්න ඕන කියන්න ඕන ජුලි මාසයේ. මොකද ඔබේ බුධ ග්‍රහතුමා තමයි තැන්පත් වෙලා තියෙන්නේ. ඒතකොට ගොඩක් දුරට ඔබේ සහෝදරයෝ ඉන්නවා නම් සහෝදරයන්ටයි ඒ වගේම තමයි ඔබේ පිරිමි දරුවෝ ඉන්නවා නම් ඒ පිරිමි දරුවන්ටයි මේ ග්‍රහචාරය ඔබට බලපාන්න පුළුවන් වට පිටාව තියෙන. ඒතකොට දරුවෝ කියන දේ අහන්නේ හර යනවා මෙහෙ යනවා. ඉස්සර වගේ නෙමේ දැන් දරුවෝ ටිකක් වෙනස් වෙනවා. එහෙම නැත්නම් දරුවෝ වෙනස් කරලා වගේ ඔළුව දැනෙන්න පුළුවන් ඔබට. අන්න ඒ වගේ දේවල් දැනෙන්න පුළුවන්. දරුවෝ කියන දේ අහන්නේ හරි දුවනවා මෙහෙ දුවනවා වැටෙනවා. හරි ඒ වගේම තමයි නැන්දම්මලා මා මණ්ඩලත් එක්ක නම් මේ පාර රණ්ඩු වෙන්න එපා. මොකද මේ පාර ගොඩක් ඇවිල්ලා තියෙන්නේ බුද තුනේ. දන්නවනේ ඉතින් බුද තුනේ ඉද්දි මොකද වෙන්නේ කියලා නැන්දම්මලා මා මණ්ඩලලා ගෙදර තියාගන්න කැමති නැහැ. හරිද? ඔබ දැන් යනවා මේ පාර නැන්දම්මගේ මා මණ්ඩී ගෙදර රට ඉඳලා ඇවිල්ලා හරි. මොකද වෙන්නේ? ඉවරයි ජූලි මාසේ. ආය මොකද වෙන්නේ? දෙන්න රණ්ඩු වෙනවා විරසක වෙනවා හුනියනුත් කරයි සමහර කට්ටිය. ඒක නිසා බලන්න මේ පාර පුළුවන් නම් මහත්යත් එක්ක හරි කතා කරගෙන එහෙම නැත්නම් නෝනත් එක්ක හරි කතා කරගෙන නැන්දම්මලයි මාමණ්ඩිලයි ගෙදර යන්න එපා. මම කියන්නේ ගිහිල්ලා අමාරු වෙටෙන්නත් එපා. මොකද බුද තුනේනේ යන්නේ. ඒතර බුද තුනේ ඉන්නකොට නැන්දම්මලා මාමණ්ඩිලා ගෙදර තියාගන්න කැමතිත් නැහැ. ගෙදර දේවල් දෙන්න කැමතිත් නැහැ. ඒතර සහෝදර සහෝදරියෝ පවා ඇවිල්ලා එක එක දේවල් කියනවා. ඒක නිසා හරි පරිස්සමින් මේ පාර මේ මොකද බුද තුන් වෙන්නේ ගමන් කරන්නේ. ඒතකොට කැමති නැහැ තියාගන්න. ආදර සබඳතාවයක් වුණා තිබ්බොත් නැන්දම්මලා මාමණ්ඩිලා කඩනවා. එක එක දේවල් කියා. ඉතින් ඒක නිසා මේ පාර ඉතින් අර සංසාර ප්‍රශ්නයන්නේ දැන් සිකුරු ලග්න කොටුවේ බලවත් වුණාට මේ පාර බුද තුන් යන්නේ ඉන්නේ කටකේ. ඒතකොට තමනුත් කියන වචනත් එක්ක ඒගොල්ලෝ ප්‍රශ්න හදා ගන්නවා. ඒක නිසා කන බොන දේවල් පිළිබඳවත් අනුන් දෙන දේවල් පිළිබඳවත් ප්‍රවේශම් වෙන්න ඕන. ඒක තමන්ගේ දරුවට මොකක් හරි දේවල් කියනවා නැත්නම් දරුවව කොනිටනවා. ඒ මොනවා හරි දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා නැන්දම්ම වෛරේ අර නැන්දම්ම මහමණ්ඩි ඉතින් වෛරේ දා ඉඳලම තියෙන එකක්නේ. ඕක ඉතින් මේ පාර ටිකක් වැඩි වෙන්න පුළුවන් වෘෂභ ලග්නේ කට්ටියන්ට. ඉතින් පොඩ්ඩක් පරිස්සමින් මේ පාර කටයුතු කරන්න. ආයෙ කෙලින්ම එනවෑ නැන්දම්මල මහමණ්ඩිලා නැත්තම් ඔයා යනවා හොයාගෙන අර කර්මයටමයි යන්නේ. එක්ක මහත්තයා කියනවා ඵලයන් අම්මලා ගෙදර වෙන කොහෙවත් ඉන්න එපා බලාගනින් කොහොමද නැත්තම් සල්ලි එවන්නෙත් නෑ කියයි. ඔන්න ඔය වගේ දේවල් කියනවා. අම්මට සලකපන් අරක කරපන් මේක කරපන් කියලා. දැන් කරන්න දෙයක්වත් නෑ. සලකන්නත් වෙනවා. හරිද? යන්නත් වෙනවා ගෙදර. එන්න කියන්නත් වෙනවා. ආයි ඉතින් අන්න එතන ඉඳන් ඒක නිසා ඒක පොඩ්ඩක් ඉතින් බලා හදාගෙන වැඩ කටයුතු කරන්න. නැත්තම් ටිකක් අමාරුයි මේ පාර. ඒ වගේම තමයි ඔබේ ගෙදර දෝෂ මොනවා හරි දේවල් තියෙනවා නම් ඉතින් ඒවා දුරස් කරගන්න ඔයා වැඩපිළිවෙල හදාගන්න. ඒක තමයි ඔයාගේ ළඟ ඉන්න කෙනාට මහත්යට ඔන්න රට යන්න වෙන තැනකට යන්න වෙන ස්ථානයකට යන්න මේ වගේ දේවලුත් ඕනනම් කරගන්න පුළුවන්. ඉතින් රාහු පාප පීඩිත වෙලා එහෙම ඉන්නවනම් ඉතින් සමහර වෘෂභ ලග්න කට්ටියන් ඉතින් මහත්ය දුවන්න ගන්නවා හිතා ගන්නවත් බැරි වෙන්න. දුවන දිහා ගැන ආයෙ මගෙන් අහන්න ඕනේ නැහැනේ කොහෙද කියලා. හරිද? ඒක නිසා ඉතින් රාහු දසවැනි මූල ත්‍රිකෝණය සාක්ෂේසය ඔයාගේ කේන්දරයට අනුව රාහු 12 යන්නේ එහෙම හිටියොත් මිනිහා දුවනවා හිතා ගන්නවත් බැරි වෙන්න. හරිද? ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් වට පිටාව තියෙනවා. බොණ්ඩ ගත්තත් සමහර අය බොනවා හිතා ගන්නවත් බැරි වෙන්න. ඔබේ ඉස්සල්ලා ඔබ මේ පාර දැන් ඔය වෘෂභ ලග්න කට්ටියන්ට එහෙම ආදර හැංගීම් සහ ඒ දේවල් ඉතින් සිකුරුගේ මේ පිහිටීමත් එක්ක කුජ හතරේ ඉන්නකොට ටිකක් මේ පාර වැඩි. ඒක නිසා තමන් ඉතින් එව්ව අවබෝධයෙන් දැකලා හදලා කටයුතු කරන්න. තමන්ගේ හැංගීම් ටිකක් මේ පාර ටිකක් පාලනය කරගන්න වෙයි. ටිකක් අමාරුයි. ඇත්තටම මේ ජූලි මාසය කියන්නේ ඇත්තටම අමාරුයි මේ ජූලි 25 ඉඳලම ඉතින් කාම හැංගීම් ඒ වගේ දේවල් රාගය කාමය ඒ හැම දේවල්ම මේ පාර ගොඩක් ඇති වේවි. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 55 60 65 70 ගියත් සමහර කට්ටියන්ට ඇති වෙනවා. දැන් මගේ එකපාරක් ජර්මනිය මිස් කෙනෙක් කේන්දරේ බැලුවා. ඒ මිස්ට අවුරුදු 72යි කසාද බඳින්න. ඉතින් ඒගොල්ලන්ට ඒක එච්චර ගාණක් නෙවෙයි. ඉතින් අවුරුදු 90 ගාණක කෙනෙකුත් ඉන්දියාවේ බබෙක් හදලා තිබ්බේ. ඉතින් එහෙම සිද්ධි තියෙනවා. ඔබ හැබැයි ඔබ මේ පාර ඔබේ රාගය ටිකක් පාලනය කරගන්න වෙයි වෘෂභ ලග්නේනේ. එහෙම නැත්නම් අභූත චෝදනා පවා ඔබට එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔබ මේ පාර හොඳට ඇඳලා කරලා ලස්සනට කොහෙ ගියත් අර නීට් එකට පොෂ් විදියට ඉතින් ගමන බිමන නම් යනවා. ඉතින් ඒක නගන්නම් ආය ආන්න දැන් ඇඳුම් ගන්නවා, රත්තරන් ගන්නවා, මිලදී ගන්නවා, වාහන ගන්නවා, පොෂ් එක නම් ආය උපරිම තියනවා මේ පාර. අනේ හොඳයි. ඉතින් ඒක තියෙන්න එපා. සැපට ඉන්න එපා අපි. කාලා බීලා හැම දේවල්ම කරන්න ඕන. පිරිමි අයත් සතුටින් ඉන්න ඕනි. හරිද? හොඳට ඇඳලා කරලා ඒ ඔය බොන කරන දේවල් වලට ඔය අනවශ්‍ය දේවල් වලට නම් සල්ලි වේදම් කරන්න එපා. අපරාධයක්. ඒක නිසා ඒවත් ටිකක් අඩු කරන්න වෙනවා. දැන් ওই සීනි කොලෙස්ටරෝල් එහෙම තියෙනවා නම් මාර විදියට අඩු කරන්න වෙනවා. නැත්තම් ඕක බීලා ඉවර වෙලා ඉතින් අරකු නැති කරන්න අපිට බෑනේ. ඒක නිසා ඒවා ඉතින් ෆන් ගන්න පුළුවන් අපිට. නමුත් මූල්‍යමය පැත්ත මුලින්ම ශක්තිමත් කරගන්න. ආධ්‍යාත්මික පැත්ත ටිකක් සංවර්ධනය කරගෙන. ඉතින් ඒක කරගෙන අපේ ගමන අපි මේ පාර යන්න හදාගමු. ඔබ සැමට විශ්වවෑනියන්ගේ පිහිටයි.